හායි ගයිස් අද ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Arduino වීඩියෝ සීරීස් එකේ 6 වෙනි වීඩියෝ එකත් එක්ක. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ soil moisture sensor එක ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. soil moisture sensor එක පාවිච්චි කරන්නේ පස්සල තියෙන වතුර percentage එක මැනගන්න. ඒ කියන්නේ පස්සල කොච්චර වතුර percentage එකක් තියනවද කියලා soil moisture sensor එකෙන් ඩිටෙක්ට් කරගෙන ඒක අපිට කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා වැලියු එකක් විදිහට දෙනවා. soil moisture sensor එකෙන් දෙන output එක analog output එකක්. ඒක හොඳට කියන්නේ group එකේ හැම member කෙනෙක්ම ඔයාලා බැරි වෙලා හරි project එකේ soil moisture sensor එක use කරනවා නම් මේක හොඳට මතක තියාගන්න soil moisture sensor එකෙන් දෙන්නේ analog output එකක්. final viva එකේදී ඔය වගේ ප්‍රශ්න තමයි අහන්නේ. ඉතින් ඒක හොඳට මතක තියාගන්න soil moisture sensor එකෙන් දෙන output එක analog output එකක්. soil moisture sensor එකේ ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් capacitive soil moisture sensor එක, අනිත් එක resistive soil moisture sensor එක. ආයි ඊළඟට මතක තියාගන්න ඕන දේ තමයි ඔයාලා බැරිලා ප්‍රොජෙක්ට් එකේ soil moisture sensor යූස් කරනවා නම් ඔයාලා මේ sensors ඔයාලා resistive soil moisture sensor එක යූස් කරේ resistive soil moisture sensor එක යූස් කරනවද capacitive soil moisture sensor එක යූස් කරේ ඇයි කියලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඒකින්ද මේක හොඳට අහගන්න මම කියන්නම් ඇයි එහෙම යූස් කරන්න කියලා. ගෲප් එකේ හැම මෙම්බර් කෙනෙක්ම ඒ ගැන අයිඩියා එකක් තියාගන්න නැත්නම් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලකුණු අඩු වෙන්න පුළුවන්. ඒකින්ද මේක හොඳට මතක තියාගන්න. ඒවා තමයි වයවල දාන පොයින්ට්. අපි බලමු කැපැසිටර් soil moisture sensor එක resistor soil moisture sensor එක ගැන මොකක්ද කියලා. ඔයාලා දැන් මේ ස්ක්‍රීන් එකේ දකින්නේ කැපැසිටර් soil moisture sensor එක. ඔයාලා දැන් මේ දකින්නේ resistive soil moisture sensor එක. කැපැසිටර් මේ තියෙන resistive soil moisture sensor එකේ පාවිච්චි කරන්නේ ඉලෙක්ට්‍රොනික රෙසිස්ටන්ට් එක. ඉලෙක්ට්‍රිකල් රෙසිස්ටන්ස් තමයි පාවිච්චි කළ අපිට කියන්නේ වතුර පස්සල වතුර කොච්චරක් තියෙනවද කියලා ඉලෙක්ට්‍රිකල් රෙසිස්ටන්ස් පාවිච්චි කරලා තමයි සෙන්සර් එකෙන් අවුට්පුට් එක දෙන්නේ. හැබැයි මේ කැපැසිටිව් සෝල් මොයිස්චර් සෙන්සර් එක ඊට වෙනස්. කැපැසිටිව් සෝල් මොයිස්චර් සෙන්සර් එකේ අපිට අවුට්පුට් එක දෙන්නේ ප්‍රිමිටිව් ඩීලෙක්ට්‍රික් ප්‍රිමිටිවිටි කියන දෙත් පාවිච්චි කරලා තමයි අවුට්පුට් එක දෙන්නේ. ඒ කියන්නේ ඩීලෙක්ට්‍රික් ප්‍රිමිටිවිටි කියන්නේ මොකක් හරි දෙයකට කොච්චර ඉලෙක්ට්‍රිකල් එනර්ජි එකක් ස්ටෝර් කරගන්න පුළුවන්ද කියන එක තමයි මේකෙන් ඩීලෙක්ට්‍රික් ප්‍රිමිටිවිටි කියන එකෙන් කියන්නේ. වතුර වලට ගොඩාක් ලොකු ඩීලෙක්ට්‍රික් ප්‍රිමිටිවිටි එකක් තියෙනවා. ඒ කියන්නේ වතුර වලට ගොඩක් ඉලෙක්ට්‍රිකල් එනර්ජි එක ස්ටෝර් කරගන්න පුළුවන්. ඒක පාවිච්චි කරලා තමයි කැපැසිටිව් සෝලර් මොයිස්චර් එකේ අවුට්පුට් එක දෙන්නේ. එච්චර දෙයක් නවලකින් අහන එකක් නෑ. මම මේ සාමාන්‍ය සෙන්ස් එක මොනවා වගේද වැඩ කරන්න හින්දා ඉතින් මම මේ කියලා දුන්නේ. එච්චර දෙයක් ඔයාලෙන් අහන එකක් නෑ වයිව් එකේදී. සාමාන්‍ය එච්චර දෙයක් අහන්නේ ඇයි මේක යූස් කරේ කියලා තමයි අහන්නේ. අපි ඇයි කැපැසිටිව් සෝල් අපි ඇයි රෙසිස්ටිව් සෝලර් මොයිස්චර් සෙන්සර් එක නැතුව කැපැසිටිව් සෝලර් මොයිස්චර් සෙන්සර් එක යූස් කරන්නේ. ඔයාලට පේනව නේද මේ රෙසිස්ටිව් සෝලර් මොයිස්චර් සෙන්සර් එකේ මේ සුදු පාට පින් වගේක් පේනවා. මේ තියෙන්නේ මේ දෙකම මේක කෙලින්ම පස් එක ගෑවෙනවා. ගෑවෙන්නේ නැතුව මේ ඉලෙක්ට්‍රිකල් රෙසිස්ටන්ස් මානෙ හින්දා මේක ඕපන් වෙලා තියෙනවනේ හැමතිස්සෙම පින් ටික. සෝ මේක ඕපන් වෙලා තියෙනකොට සාමාන්‍යයෙන් ටික දවසක් මේක යනකොට පස්සල තියෙන රසායනික ද්‍රව්‍යත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඉක්මනට මේ සෙන්සර් එක ඩැමේජ් වෙනවා. මේ සෙන්සර් එකේ මේ පින්ස් ටික ඩැමේජ් වෙනවා. සෝ ඩැමේජ් වුණාම සෙන්සර් එක ඩැමේජ් වෙනවා. ඒකින් හින්දා මේක රියල් වර්ල්ඩ් ප්‍රොජෙක්ට් එකට යූස් කරන්න බෑ. සාමාන්‍යයෙන් දවස් 7ක් විතර යනකොට ඒක අර පස්සල තියෙන රසායනික දේවල් එක්ක සාමාන්‍යයෙන් ෆර්ටිලයිසර් එකත් ඇඩ් කරනවානේ මොකක් හරි ප්ලාන්ට් එකකට. සෝ ප්ලාන්ට් එකනේ මේක ෆික්ස් කරලා තියෙන ඒකේ හින්දා මේක රසායනික කියන්නේ කිමිකල්ස් වල එක්ක ප්‍රතික්‍රියා කරලා මේ පින්ස් ටික ඉක්මනට ඩැමේජ් වෙනවා. සෝ ඒක නිසා මේක රියල් වර්ල්ඩ් ප්‍රොජෙක්ට් එකට යූස් කරන්න බෑ. සාමාන්‍යයෙන් ඔය පොඩි කියන්නේ මොඩල් එකක් හදන්න වගේ තමයි මේක යූස් කරන්නේ. ඒත්
මේ කැපැසිටිව් සොල්යුමර් සෙන්සර් එකේ පින්ස් ටික මොනවත් පේන්නේ නැහැ පිටට. ඔයාලට පේන්නේ නැහැ නේද මේකේ මේ තනිකර කළු පාට පේන්නේ. මේකේ පින්ස් ටික සීල් වෙලා තියෙන්නේ. සෝ මේක කෙලින්ම පස් එක ගෑවෙන්නේ නැහැ. මේකේ තියෙන ඇතුලේ තියෙන පින්ස් ටික. ඒක නිසා මේ සෙන්සර් එක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා තමයි ප්‍රොජෙක්ට් වලට කැපැසිටිව් සොල්යුමර් සෙන්සර් එක ගන්නේ. ඔයාලගෙන් මේක අහන්න පුළුවන්. බැරි වෙලා හරි ඔයාලා කැපැසිටිව් සොල්යුමර් සෙන්සර් එකක් ඔයාලා ප්‍රොජෙක්ට් එකට යූස් කරලා තියෙනවනම් ඇයි ඔයාලා රෙසිස්ටිව් සොල්යුමර් සෙන්සර් එක නැතුව කැපැසිටිව් සොල්යුමර් සෙන්සර් එක යූස් කරේ කියලා අහන්න පුළුවන්. එහෙම ඇහුවොත් ඔයාලා කියන්න ඕනේ රෙසිස්ටිව් සොල්යුමර් සෙන්සර් එකේ පින්ස් ටික ඕපන් වෙලා තියෙන හින්දා ඒක කෙලින්ම ඩිරෙක්ට් පාස් එක ගැටුණාම පාසල තියෙන රසායනික ද්‍රව්‍යත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඉක්මනටම සෙන්සර් එක ඩැමේජ් වෙනවා. ඒක හින්දා ඉක්මනට සෙන්සර් එක ඩැමේජ් වෙන හින්දා අපි කැපැසිටි සොල්යුමර් සෙන්සර් එකට ගියා. මොකද කැපැසිටි සොල්යුමර් සෙන්සර් එකේ පින්ස් ඕපන් නැහැ. පින්ස් ටික සීල් වෙලා තියෙන. සෝ ඒකින්ද ප්‍රතික්‍රියා කරලා කැපැසිටි සොල්යුමර් සෙන්සර් එක ඉක්මනට ඩැමේජ් වෙන්නේ නැහැ. කැපැසිටි සොල්යුමර් සෙන්සර් එක ගොඩක් කල් තියෙන නිසා තමයි අපි කැපැසිටි සොල්යුමර් සෙන්සර් එක යූස් කරේ කියන එක ඔයාලා කියන්න ඕනේ. එහෙම ප්‍රශ්නයක් ඇහුවොත්. මං හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා ඔයාලට. කැපැසිටි සොල්යුමර් සෙන්සර් එකෙත් රෙසිස්ටර් සොල්යුමර් සෙන්සර් එකෙත් දෙකෙන් පින්ස් තුනක් තියෙනවා. ඒකෙත් මෙතන වලට පේනවා ඇති. VCC පින් එක තියෙනවා. ඒ කියන්නේ මේ සෙන්සර් එකකට ඔපරේට් වෙන්න 5 වෝල්ට් වෝල්ටේජ් එකක් දෙන්න ඕනේ. හරියටම 5 වෝල්ට් දෙන්න 5 වෝල්ට් DC වෝල්ටේජ් එකක් දෙන්න වෙන වෝල්ටේජ් එකක් දෙන්න එපා සෙන්සර් එක ඩැමේජ් වෙනවා. ආයෙ මේකෙත් ග්‍රවුන්ඩ් පින් එක තියෙනවා. ග්‍රවුන්ඩ් එක මොකක්ද කියලා මං හිතනවා ඔයාලා දන්නවා ඇති. ආයෙ ඊට පස්සේ ඩේටා අවුට් එක. ඒ කියන්නේ මේකෙන් දෙන ඇනලොග් ඩේට් මේකෙන් අවුට්පුට් එක දෙන ඇනලොග් ඩේට් එකක්. ඒකත් හොඳට මතක තියාගන්න. සොලිමර් සෙන්සර් එකෙන් දෙන ඇනලොග් අවුට්පුට් එක. ඊට පස්සේ මේ සෙන්සර්ස් දෙකෙන් පින්ස් ටික එක වගේ. දෙකෙන් පින්ස් තුනයි තියෙන්නේ. ඩේටා එකයි ඩේටා අවුට් එකයි VCC එකයි ග්‍රවුන්ඩ් එකයි. ආයි සාමාන්‍යයෙන් ඇනලොග් අවුට්පුට් එකක් දෙනකොට ඇනලොග් අවුට්පුට් එකේ රේන්ජ් එකක් තියෙනවා. බිඳුවේ ඉඳලා 1023 කියන්නේ 0 to 1023 රේන්ජ් එකේ අවුට්පුට් එකක් තමයි රේන්ජ් එක ඇතුලේ අවුට්පුට් එකක් තමයි වැලියු එකක් තමයි අවුට්පුට් එක විදිහට සෙන්සර් එකෙන් දෙන්නේ. සාමාන්‍යයෙන් 0 ඉඳලා 300 වගේ රේන්ජ් එකේදී සොයිල් එක වෙට් කියලා තමයි අපි පාවිච්චි යූස් කරන්නේ. 300 to 700 මීඩියම් එක කියන්නේ වෙට් නෑ. සාමාන්‍ය හොඳ ලෙවල් එක 300 to 700 වැලියු එකක් දෙන වෙලාවේ තමයි පස්සල හොඳ ටයිම් එක. ළඟට 700 to 1023 රේන්ජ් එක ඇතුලේ වැලියු එකක් දෙනවා නම් ඒ වෙලාවේ සොයිල් එක ඩ්‍රයි. ඒ කියන්නේ වතුර දාන්න ඕනේ අපි. ආයෙ මං කියන්නම් 0 ඉඳලා 300 රේන්ජ් එකේ තියෙනවා නම් සොයිල් එක වෙට්. ඒ කියන්නේ වතුර තියෙනවා ඇති වෙන්නේ. වේලිලා නැහැ. 300 to 700 රේන්ජ් එක අතර වැලියු එකක් සෙන්සර් එක අවුට්පුට් එක විදිහට දෙනවා නම් ඒ වෙලාවේ සොයිල් එක කියන්නේ සාමාන්‍ය හොඳ මට්ටමේ තියෙනවා. ඒ කියන්නේ ගහට ඕන විදිහට හොඳ ගානේ තියෙනවා. ඊට පස්සේ 700 to 1023 රේන්ජ් එක අතර වැලියු එකක් දෙනවා නම් සොයිල් එක ඒ වෙලාවේ ඩ්‍රයි. ඒ කියන්නේ අපි ඒකට වතුර දාන්න ඕනේ. මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. කැපැසිටි සොල්යුමර් සෙන්සර් එකෙන් හැමතිස්සෙම දෙන්නේ කැපැසිටි සොල්යුමර් සෙන්සර් එකේ දෙන්නේ ඇනලොග් අවුට්පුට් එක. හැබැයි සමහර රෙසිස්ටිව් සොල්යුමර් සෙන්සර්ස් වල ඩිජිටල් අවුට්පුට් දෙන මොඩල් වගේකුත් තියෙනවා. ඒ වගේම ඒකෙත් ගොඩාක් මොඩල්ස් එන්නේ මේ ඇනලොග් අවුට්පුට් එකක් දෙන එක. රෙසිස්ටිව් සොල්යුමර් සෙන්සර් එකේ ඇනලොග් ඩිජිටල් අවුට්පුට් දෙන සෙන්සර්ස් මොඩල් දෙකෙන්ම එනවා. හැබැයි කැපැසිටි සොල්යුමර් සෙන්සර් එකේ එන ඇනලොග් අවුට්පුට් දෙන මොඩල් එකක් විතරයි. අපි දැන් බලමු කොහොමද මේකේ කෝඩ් එක වෙන්නේ කියලා. මම කලින් කෝඩ් එක ගහගත්තේ නැත්නම් ඔයාලට වෙලා යන හින්දා පරක්කු වෙන හින්දා වීඩියෝ ගොඩක් දික් වෙන හින්දා බලමු. අපිට මුලින්ම ඕනේ සොයිල් සෙන්සර් එකෙන් දෙන සෙන්සර් එකෙන් දෙන අවුට්පුට් එක අපිට
ස්ටෝර් කරගන්න එපා. අපි ඒකට වේරියබල් එකක් යූස් කරනවා. ඒක තමයි soil value කියලා වේරියබල් එක ඇතුළේ තමයි ඒ data එක ස්ටෝර් කරගන්නේ. ඒකට integer කියන data type එක තමයි යූස් කරේ. මොකද 0 කියන්නේ 0 to 1023 රේන්ජ් එකේ වැලියු එක ගන්න දෙන්නේ. දශම සංඛ්‍යාවක් මොනවද දෙන්නේ නැති හින්දා තමයි ඒක integer data type එක මම යූස් කරේ. ඊට පස්සේ අපි ඉනිෂියලයිස් කරගන්න ඕනේ මොන පින් එකටද soil moisture sensor කනෙක්ට් වෙලා තියෙන්නේ කියලා. අනිවාර්යෙන් මේක ඇනලොග් සපෝට් කරන පින් එකට තමයි දෙන්න ඕනේ. අර බෝඩ් වල තියෙනවා ඩිජිටල් විතර සපෝට් කරන පින්ස් වගේකුත්. ඔයාලා Arduino Uno එකක් ගන්නවා නම් ගොඩාක් වෙලාවට ඒක හරියටම බලලා දෙන්න. ඒක වෙනම නැතුන ESP32 වල නම් ලොකුවට එහෙම නැහැ. මේකේ පින් එක ඉනිෂියලයිස් කරගන්න මම පින් නම්බර් 6 වලට තමයි soil moisture sensor එක කනෙක්ට් කරලා දෙන්නේ. ඒකින්ද පින් නම්බර් 6 කද්ද එක ඉන්පුට් එකක්. සෝ ඒකින්ද මෙතන ඉන්පුට් කියලා දානවා. ඊට පස්සේ අපි යන් void loop එකට. ඊට පස්සේ අපි මං කලින් ඩිෆයින් කරගත්තු වේරියබල් එකේ තියෙන soil value කියලා ඒකට අපි ඒක ස්ටෝර් කරගන්න ඕනේ sensor එකෙන් දෙන value එක. sensor එකෙන් දෙන්නේ analog output එකක් නිසා අපි ඒක analog read කියන්න ඕනේ. කියන්නේ digital output එක නම් මෙතන digital read. මෙතන analog output එකක් හින්දා sensor එකෙන් දෙන්නේ එක අපි analog read කරගන්න ඕනේ. analog read ඊට පස්සේ bracket ඇතුලේ pin number එක දාන්න ඕනේ sensor එක connect වෙලා තියෙන. sensor එක connect වෙලා තියෙන pin number 6 වලට. ඒකෙන් හින්දා තමයි ඇනලොග් රීඩ් පින් නම්බර් 6 කියලා දෙන්නේ. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. ඔයාලට බැරිලා ප්‍රසන්ටේජ් එකකට මේක හදාගන්න ඕන නම් තව වේරියබල් එකක් හදාගමු අපි. sorry int මෙතන ටපල් එකකට ඉන්නේ. ප්‍රසන්ටේජ් එක දශම තියෙන්න පුළුවන් ඉඳලා soil present කියලා මම හදන්නම්කෝ. වේරියබල් එක soil present equals අපි map කියලා keyword එකක් use කරනවා. ඒ කියන්නේ soil moisture sensor එකෙන් output එක දෙන 0 to 1023 range එක අතරේ value එක. percentage එක කියන්නේ 0 ඉඳලා 100 range එකේනේ තියෙන්න ඕනේ. so අපි ඒකින්ද 0 ඉඳලා 1023 range එකේ තියෙන 0 ඉඳලා 1023 range එකේ තියෙන value එකක් 0 ඉඳලා 0 ඉඳලා 100 range එකට මාරු කරගන්න ඕනේ. ඒකට අපි කියනවා map කරනවා කියලා. ඒකින්ද අපි map කියන keyword එක use කරන්න ඕනේ. map අපි දෙන්න ඕනේ අපේ output එක sorry sense එකේ output එක store කරගත්තු variable එකේ name එක. ඒකේ තමයි අපේ data එක තියෙන්නේ. so ඒකින්ද ඒක දෙන්න ඕනේ. ඒක තමයි අපිට map කරගන්න. ඊට පස්සේ කමාවක් දාලා ඔයාලට map කරගන්න ඕන range එක දාන්න. මට map කරගන්න percentage එක හදන්න ඉඳ 0 to 100 range එකට map කරගන්න ඕනේ. ඒකින්ද 0 to 100 දාන්න ඕන. ඔයාලට වෙන range එකකට map කරගන්න ඕන නම් ඔයාලට මෙතනින් දාන්න 0 දාලා තියෙන තැන start ඔයාගේ range එක start වෙන තැන range එකේ end එක දාන්න මෙතනින් 100 දාලා තියෙන තැන. ඔයාලට කැමති range එකට හදා ගන්න පුළුවන්. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ ඔයාලට මේක use කරලා ඔයාලට මොනවා වගේ කෝටික ඔපරේෂන්ස් ටික හදා ගන්න පුළුවන් මේකේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලට ඒ වෙලාවේ වෝටර් පම්ප් එක ඔන්න වෙන්න ඕන. සොයිල් එක ඩ්‍රයි නම් ඒක ඔයාලා ඉම්ප්ලිමන්ටේෂන් කරගන්න මම ඉච්චර කරන්න යන්නේ ඔයාලගේ අවශ්‍යතාවන එක වෙනස් කරගන්න. ඒ ටික තමයි මම හිතනවා ඔයාලට මේ කෝඩින් එකක් තේරෙන්නේ නැති කියලා. ඔයාලා මං කියන්න ඔයාලගේ ප්‍රොජෙක්ට් එකට කැපැසිටි සොලියුෂන්ස් හැම පාවිච්චි කරන්න කියලා. සාමාන්‍යයෙන් එතකොට වැඩි ලකුණු ගන්නකුත් ගන්න පුළුවන්. හැබැයි ප්‍රොජෙක්ට් එකේ ඔයාලා බැරි වෙලා හරි කැපැසිටි සොලියුෂන්ස් එකක් යූස් කරනවා නම් ඔයාලගේ ගෲප් එකේ හැම මෙම්බර් කෙනෙක්ම ඇයි ඒක යූස් කරන්න කියලා අයිඩියා එකක් තියයි යන්න. මම අර කිව්වේ මේ ප්‍රශ්න අහන්න පුළුවන් කියලා තැන් දෙකක් ඒ දෙක හොඳට බලයි යන්න. ෆයිනල් වයිව එකට යනකොට අනිවාර්යෙන් ඔය දෙකෙන් ප්‍රශ්න අහනවා. සෙන්ස් එකෙන් දෙන මොන වගේ අවුට්පුට් එකක්ද? සොයිල් මොයිස්චර් සෙන්ස් එකෙන් දෙන්නේ ඇනලොග් අවුට්පුට් එකක්. ඒ වගේම තමයි ඇයි රෙසිස්ටර් සොයිල් මොයිස්චර් සෙන්සර් නැතුව කැපැසිටර් සොයිල් මොයිස්චර් සෙන්සර් එකක් යූස් කරේ. කැපැසිටර් සොයිල් මොයිස්චර් සෙන්සර් එකක් යූස් කරේ රෙසිස්ටර් සොයිල් මොයිස්චර් සෙන්සර් එකේ ඉක්මනින් ඩැමේජ් වෙන හින්දා. ඒ කියන්නේ රෙසිස්ටර් සොයිල් මොයිස්චර් සෙන්සර් එකේ පින්ස් ටික ඕපන් සෝ
ඒක පස්වල තියෙන රසායනික ද්‍රව්‍යත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඉක්මනට ඒ පින්ස් වලට ඩැමේජ් වෙනවා. ඊට පස්සේ සෙන්සර් එක ඩැමේජ් වෙනවා. ඒකින් හින්දා අපි කැපැසිටර් සොලියුෂන් සෙන්සර් පාවිච්චි කරා. කැපැසිටර් සොලියුෂන් සෙන්සර් එකෙන් පින්ස් අවුත් වෙන්නේ නැහැ. මොකද පින්ස් ටික සීල් වෙලා ඉන්නේ. ඒකින් හින්දා තමයි අපි කැපැසිටර් සොලියුෂන් සෙන්සර් යූස් කරේ. ඒක තමයි ඒකට හේතුව. ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාලට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ නැහැ ගෲප් එකේ හැම එක්කෙනාටම. ඒකින්ද හැමෝම බලලා යන්න ඒක හොඳට ප්‍රොජෙක්ට් එකට යනකොට. ඔයාලා සෙන්සර්ස් ගන්නකොට සාමාන්‍යයෙන් ටිකක් හොඳ සෙන්සර් එකක්ම බලලා ගන්න. මං ඔයාලට කන්ටැක්ට් නම්බර් එකක් දාලා තියෙනවා. ඔයාලා කන්ටැක්ට් කරගෙන බලන්න. එහෙනම් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඔයාලට මොනවා ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. Thank you.